හරි ළමයි. 19 වෙනි ගණ කියනවා sin θ හි අගය සොයන්න. හරි. මුලින්ම මේක ත්‍රිකෝණමිතිය පාඩමේ තියෙන කොටස. sin කියන්නේ මොකක්ද කියන එක මම දැන් කියන්නේ නේ අපි ඒක ඒකකයේදී බලමු. බොහොම ලේසි දෙයක් තියෙන. දැන්ට හිතාගන්න මෙහෙම. කෝණයට ඔයාලා නමක් දීලා වගේ. යම්කිසි කෝණයක් තියෙනවා. ඒ කෝණ නමක් දීලා. හරි. අපි ගංගම කෝණයක් අංශක 30. දැන් මං කියනවා sin 30. ආන් ඒ වගේ. අපි මොකක්ද කියලා බලමු. හරි. දැනට මේකට ඕන නිසා මම මෙහෙම දෙයක් කියන්න. මට පුළුවන් ළමයි මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් අරන් මතක ඇතුව ඍජුකෝණී වෙන්න ඕනේ. මේ ඍජුකෝණ ත්‍රිකෝණයේ අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදයට අපි කියනවා කර්ණ පාදය කියලා. අනිවාර්යයෙන් මේක කර්ණය 90ට ඉස්සරහින්. ඊට පස්සේ ළමයි මෙයාට දැන් නමක් නැහැ. මෙයාටත් නැහැ. හැබැයි මම මේ මෙතනින් කෝණයක් දැම්මොත් මෙහෙම මම කෝණයක් ලිව්වොත් මෙයාට ඉදිරියෙන් ඉන්න දැන් මෙයාට නමක් තියෙනවා. අපි කියනවා සම්මුඛ පාදය කියලා. අපි කියනවා සම්මුඛ පාදය කියලා. කෝණෙත් එක්ක ඉන්න මෙයාට අපි කියනවා බද්ධ පාදය කියලා. හරි. පැහැදිලිද? තව එකක් බලමු. ඔන්න ආයි ත්‍රිකෝණ ත්‍රිකෝණයක් තියෙනවා ළමයි. අංශක 90යි. දැන් 90ට ඉදිරියෙන් ඉන්න පාදයට අපි කියනවා කවුද? කර්ණය කියලා. නැත්නම් කර්ණ පාදය කියලා කියනවා. දැන් මෙයාට නමකුයි මෙයාට නමකුයි නැහැ. නමුත් මම දැන් මෙයාට කෝණයක් දැම්මොත් මෙතනින් මම කෝණේ දැම්මොත් කෝණට ඉස්සරහින් ඉන්න පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. සම්මුඛ පාදය කියලා. කෝණෙත් එක්ක ඉන්න පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. බද්ධ පාදය කියලා. ඕකේ. ළමයි මේක එහෙනම් මතක තියෙන්න ඕනේ. හරි ලේසි. මොකද්ද? අංශක 90ට ඉදිරියෙන් ඉන්න පාදයට අපි කියනවා කර්ණ පාදය. ඔයාගේ අදාළ කෝණයට ඉදිරියෙන් ඉන්න පාදයට අපි කියනවා සම්මුඛ පාදය. කෝණෙත් එක්ක ඉන්න පාදවලට අපි කියනවා බද්ධ පාදය කියලා. මේක මතක තියෙන්න ඕනේ. තව දෙයක් තියෙනවා ළමයි. ආයෙ මතක තියෙන්න ඕනේ. මේ sin මම කියවනේ දැනට නිකන් ඔළුවේ තියාගන්න එයාගේ නම වගේ. එන sin θ. මෙයා ගන්න පුළුවන්ලු ළමයි. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. තව එක්කෙනෙක් ඉන්නවා ළමයි. මම එයාට කියනවා cos θ කියලා. අපි බලමු මේ මොනවද කියලා. හරි. cos θ සමානයි. අපි යාට කියනවා බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා. තව ඉන්නවා ළමයි tan θ කියලා. අපි යාට කියනවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කියලා. හරි. මේක මතක තියෙන්නත් ඕනේ. අපි මෙයාට කියනවා ත්‍රිකෝණමිතික අනුපාත කියලා අපි කියනවා. හරි පැහැදිලි. මුලින්ම මේ දත්ත දෙක ඔළුවේ තියාගන්න අපි ත්‍රිකෝණමිති පාඩමේදී සාකච්ඡා කරමු මේ මොනවද මේ sin cos tan මේ එකින් එක බලමු මේ මොනවද මේ කියලා. හරි. දැන් මේක යහනවා sin θ හේයගේ. මම ලියනවා මේ ඔන්නේ. එහෙනම් sin θ සමානයි ළමයි කවුද? මේකෙන් දැන් ගන්න ඕනේ දත්තේ මොකද්ද? sin θ කියන්නේ කවුද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. අන්න සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. දැන් වැඩේ කියන්නේ කොයි සම්මුඛ පාදද මේකේ නම් තියෙනවා. එහෙනම් අපි අපේ ගානේ මේ වගේ පාදවල නම් ලියන්න ඕනේ. හරි. එහෙනම් අංශක 90ට ඉදිරියෙන් ඉන්න පාදේ කවුද? අන්න කර්ණ පාදය. කර්ණය. ඕකේ. මෙන්න කෝණේ ළමයි. කෝණට ඉස්සරහින් ඉන්නේ එහෙනම් කවුද? අන්න සම්මුඛ පාදය. සම්මුඛ පාදය. කෝණෙත් එක්ක ඉන්නේ කවුද? අන්න බද්ධ පාදය. හරි. ඔන්න මම නම් 3 ලියාගත්තා. දැන් එහෙනම් සම්මුඛ පාදයේ කවුද ළමයි? 4යි. කර්ණය කවුද ළමයි? 5යි. එහෙනම් උත්තරේ එනවා sin θ යගේ කීයද? 4 බෙදීම 5යි. පැහැදිලි නේද? එහෙනම් මතක තියාගන්න ඕනේ මොනවද? ත්‍රිකෝණී ත්‍රිකෝණයක මෙහිම මේ නම් ලියන එක මේ පාදවල නම් ලියන්න ඕනේ. අංශක 90ට ඉස්සරහින් ඉන්න කර්ණේ, කෝණට ඉස්සරහින් ඉන්න සම්මුඛ පාදේ, කෝණෙත් එක්ක ඉන්න බද්ධ පාදේ. ඒවා මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ අනුපාත තුන මතක තියෙන්න ඕනේ. sin θ සමානයි සම්මුඛ පාදේ බෙදීම කර්ණය, cos θ සමානයි බද්ධ පාදේ බෙදීම කර්ණය, tan θ සමාන සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදය. මේ තුන මතක තියෙනවා නම් මේකත් මතක තියෙනවා නම් මේ ගාන හදන්න පුළුවන්. හරි. පැහැදිලි.